කෙනෙක් කියලා තියෙනවා sir you look handsome today අන්නා මම ලස්සනට ඉන්නවා නම් ඒගේ සම්පූර්ණ ගෞරවයයි තියෙනවා මගේ වයිෆ්ට මේ කෙනෙක් කියලා තියෙනවා sir you look handsome today අන්නා සෙනසුරාදා රෑ දෙකහමාරේ ඉඳන් මං වැඩ. හරිද? ඊයේ රෑ 11ට තමයි 10 මට විතර තමයි මගේ ක්ලාස් ඉවරුනේ. රෑ 10 මට ඔහෙම නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා අප පාන්දර 3ට විතර හැරුණා. 3 ඉඳන් දැන් මේ ඇහැරලා වැඩ. කොහොම හරි මේ මම ලස්සනට පේන්න නම් thank you. ඒකේ සම්පූර්ණ ගෞරවය මගේ වයිෆ්ට හිමි වෙන්න ඕන. ඇත්තටම මේ බොරුව නෙමෙයි මේ ඊයේ පාන්දර 3ට දැන් මම මේ නිදාගෙන ඉන්නකොට මේ ලැප්ටොප් එකේ වැඩ කරගෙන එහෙම නිින්ද ගිහිල්ලා. නිින්ද ගිහිල්ලා එයා පැත්තෙන් ඇහැරලා කිව්වා ඔයාලට කීයටද නැගිටින්න ඕන මං ඇහැරවන්නම් දැන් නිදා ගන්න කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ නෑ දැන් ඇහැරපු වෙලාවේ වැඩ කරන්න ඕන කියලා. මේ පාන්දර 3ට මං කිව්වා මේ පුළන මට තේ එකක් හදලා දෙන්න මේක හැරෙන්න කියලා. එයාත් නිදාගෙන ඉඳලා මේ එහෙම නැගිටලා හිටියේ. හැබැයි ඊයේ රෑ ඇත්තටම මේ තේත් හදලා දුන්නා ඒ වෙලාවේ පාන්දර 3ටත්. ඒකින්ද මම ලස්සනට ඉන්නවා නම් ඒගේ සම්පූර්ණ ගෞරවයයි තියෙනවා මගේ වයිෆ්ට. මේක ලස්සන වෙලා තියෙන්නේ නිදි මරලා. ඒතර ඔයාත් ලස්සන වෙන්න ඕන නම් ඔයා කරන්න ඕනේ මොකද්ද? නිදි මරලා පාඩම් කරන්න.